ආයිබෝවන් හැමෝටම. අද අපි සැටලීම ගැහුවේ කොහොමද කියලා බලමු. මේ තියෙන බේස්මන්ට් එක. මේ බේස්මන්ට් එකේ බැල්කනි එක තමයි මේ පේන්න තියෙන්නේ. අපි මේක අඩි 5ක් තියලා තමයි දැම්මේ. බේස්මන්ට් එකේ ඇතුළ තමයි මේ පේන්න තියෙන්නේ. ප්ලයිවුඩ් ලෑලි ටික දාලා ඉවරයි. උත් මේ දකින්නේ ප්ලයිවුඩ් ලෑලි ටික දාලා ඉවර කරපු සැටලින්. දැන් සෑහෙන ප්‍රමාණයක් ඉවරයි නේද? හිට කම්බි බඳින්න පුළුවන් නේ. දැන් මේ සැටලිමේ බොටම් නෙට් එක බැඳලා ඉවරයි. මේ දකින්නේ බොටම් නෙට් එක වැඩ ඉවර කර ඇති ආකාරය. ටොප් නෙට් එකේ කම්බි දාන විදිහ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ටොප් නෙට් එකෙත් මේ එක පැත්තක වැඩ ඉවර කරලා තියෙනවා. ටොප් නෙට් එකේ සහ බොටම් නෙට් එකේ දෙකේම වැඩ සම්පූර්ණයෙන් දැන් ඉවරයි. ඒ වගේම මේ ඔබ දකින්නේ වයරින් කිරීම සඳහා බට යොදා ඇති ආකාරය.
හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ බට දාන්නේ දැලට උඩින්ද යටින්ද කියන එක. අපි නම් දැම්මේ දැලට උඩින්. টොප් නෙට් එකකුයි බොටම් නෙට් එකකුයි දෙකක් තියෙන වෙලාවක ඒ දෙක අතරින් තමයි අපි නම් බට දැම්මේ. වැඩ ටික නම් සම්පූර්ණයෙන් ඉවරයි. ඔබ මේ දකින්නේ සම්පූර්ණයෙන්ම වැඩ නිමවා අවසන් කර ඇති සැටලින්. අලුතෙන් ගෙයක් හදන්න ඉන්න ඔයාට මේ කරුණු වැදගත් වෙයි කියලා හිතනවා. එහෙමනම් මේ channel එකට like එකක් දාන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් කොන්ක්‍රීට් එක දැම්මේ කොහොමද කියලා අපි බලමු.